පියතුමනි මං ප්‍රමාද වුණා වැඩිද ෂිප් එක වහන්න ගිහිල්ලා ෂිප් එක කඩලා ගියානේ ඒකයි පරක්කුනේ ෂිප් එක කැඩිලා මේ කොරගෙන තියෙන්නේ ඉතින් වැඩක් දැන් ඉතින් ෂිප් එක අරගෙන තමයි උඹට කියලා ප්‍රැක්ටිස් කරන්න වෙන්නේ හොඳේ ආයි මට නම් බෑ කලිසම් හොයන්න බලහන් ඉතින් අලුත් කලිසමනේ සමාවෙන්න පියතුමනි සමාවෙන්න මගේ කාට මාත් පොඩ්ඩක් ඕක කියලා දෙන්න ඕන තමයි මේ හිච්චෝ උඹලට ඉස්කෝලේ සෞඛ්‍ය විෂය උගන්වනවද ඒකේ තියෙනවද මේ කාලේ දැන් ඔයාලා ලොකු වෙනකොට ඔයාලගේ ඇඟේ වෙන වෙනස්කම් මොනවද ඒ වගේ දේවල් උගන්වනවද මොනවද දැන් ඔබ දන්න විදිහට වෙන වෙනස්කම් මේ කාලෙදි පිරිමි ළමයින්ගේ උකුල පළල් වෙලා පීරු වර්ධනය වෙනවා හරි මෙච්චර කාලයකට උඹ සෞඛ්‍ය කියලා ඉගෙනගෙන තියෙන හැමදේම අමතක කරපන් මං උඹට උගන්වන්නම් තේරුණාද දැන් සෞඛ්‍ය උගන්වන්න දැන් තමයි එතකොට බැඩ්මින්ටන් ප්‍රැක්ටිස් නෑ ඊට වඩා මේක වැදගත් උඹට තියෙන සෞඛ්‍ය දැනුම හැටියට මේ වගේ දේවල් කාලෙද දා ඉන්න හොඳ නෑ කොහෙන්ද පටන් ගන්න දැන් උඹ දන්නවද ළමයි හදන හැටි ලැජ්ජයි කියලා අපිට තව දුරටත් ඒව කතා නොකර ඉන්න පුළුවන් තත්ත්වයක නෑ. ඔබ දන්න කමල් ලංකාගේ පුතාගේ වයසේ ගෑනු ළමෙක්ට තව ළමෙක් හම්බ වෙනවා. ඒ හින්දා තව දුරටත් මේ අපිට ලැජ්ජයි කියලා කතා නොකර ඉන්න බෑ. අනේ මට ලැජ්ජයි පියතුමනි. මේ වගේ දැන් මොකද ඔබට ලැජ්ජයි? නෑ ඉතින් පියතුමා එක්ක මේව කතා කරන්න. හරි මං උඹේ පියතුමා කියන එක විනාඩි 15කට අමතක කරපන් දැන් වෙලාව 12:00යි 12:45 වෙනකම් මං උඹේ පියතුමා නෙවෙයි හරිද දැන් පුළුවන් කතා කරන්න පියතුමා නෙවෙයි නම් ඔයා කවුද මම තමයි සුනිල් අංකල් සුනිල් මගේ නම සුනිල් හරි දැන් උඹට සුනිල් අංකල් කියන්නේ පිටේ කෙන්නේ පිටේ උන් එක මේව කතා කරන කවුලක් නෑනේ පවුලේ තාත්තත් එක්ක කතා කරන්න බැරි හරිනේ මම සුනිල් 12:45 වෙනකම් මම කවුද මම සුනිල් මම දැන් නම් ඒ පාරේ ඉන්නේ ඌට පාළු පාරක් තමයි හොඳටම ෂුවර්ද වෑන් එකක් නම් නෑ හැබැයි නවත්තලා තියෙන කාර් එකක් නම් තියෙනවා මම පොඩ්ඩක් කිට්ටු කරලා බලන්නම් කෝකටද නේ හරි අන්න එහෙමයි මහත්මයා කරුණා කරලා මට ලයිසන් එක පොඩ්ඩක් බලන්න පුළුවන්ද සර් මේ මොකද මේ ඉස්කෝලේ යන වයසේ පොඩි ළමෙක් ෂිප් එක අරගෙන ඉන්නේ නෑ මේ මෙතන එහෙම දෙයක් නෙවෙයි වෙන්නේ එහෙම දෙයක් නෙවෙයි නම් මොකටද යකෝ මේ ළමයි ෂිප් එක අරගෙන ඉන්නේ ඔයා කවුද මෙයාගේ නෑ මම මේක හොයාගන්න ලොකෝ බොරු කිව්වට කවදාවත් පොඩි ළමයි බොරු කියන්නේ ඌ මල් වගේ පුතේ පුතා මොකක්ද ඔයාගේ නම මගේ නම හිච්චා පුතා මට බොරු කියන්න බෑ හොඳේ ඇත්තම කියන්න ඕන බොරු කිව්වොත් මට මේ හිච්චා පුතාව පොලිසියෙක් කියන්න වෙනවනේ ඒ හින්දා ඔන්න ඇත්තම කියන්න ඕන හොඳේ සාජන් මහත්තයා මම මෙයාගේ තාත්තා තමයි පොඩ්ඩක් කතා ගන්නවද හිච්චා පුතා මේ ඉන්නේ කවුද මෙයා දැන් වෙලාව කීයද සාජන් අංකල් වෙලාව තාම 12:40යි 12:45 වෙනකම් මං උඹේ පියතුමා නෙවෙයි මේ ඔයාගේ තාත්තද නෑ ඈ ඔය කියන්නේ මොනවද කියන්නේ මං උඹේ තාත්තනේ කියපන් පුතේ කවුද මූ කවුද මේ සුනිල් අංකල් නෑ සර් මේක මගේ පුතා අපි මේ පොඩි තාත්තා සන් ෆාදර් සන් ටෝක් එකක හිටියේ ඇත්තද මිස්ටර් සුනිල් හොඳයිනේ මම සුනිල් නෙවෙයිලා ඔය විකාර නවත්තලා නැත්නම් ඉපයි මම තාත්තා
පුතා අඬන්න එපා. දැන් කිසි දෙයකට බය වෙන්න එපා. මේ පොලිස් මාම ළඟ ඉන්නවනේ. ඔයාට කිසි කරදරයක් කරන්න බෑ දැන් මූට. මේක පුතාට කරදර කරාද? මොනවද මෙයා පුතාට කිව්වේ? සුනිල් අංකල් මට ප්‍රජනනය කරන හැටි කියලා දෙනවා. හරියට හරි. මට හිතුණා මේ වගේ පාළු පාරක පොඩි එකෙක් ෂිප් එකක් අරගෙන ඉස්සරහ ෂීට් එකේ තියන් ඉන්න රත්තරයක් තමයි කියලා. නැගපන් වලපරේ අර ජීප් එකට.